අයියෝ චූටියෝ බලන්නකො පොඩ්ඩක් මේ මැසිමැද් දිහා. ඔයාගේ බරගෙන සැහැීමකට පත් වෙන්න බෑ. කට්ට හෙල්ලෙන්නේවත් නෑ. මට පේනවා මණ්ඩ පෝෂණයෙන් පෙළෙනවා. අනේ අප්පා. අප්පා මෙන්න ඒකට අධිපෝෂණයද කොයිද? හරි ඔය හිනාව නවත්ත ගන්නවා. මම පෙන්නන්නකො දවස් දෙක තුනක් යනකොට කොහමද මම බර අඩු කරලා තියෙන්නේ කියලා හරිද? මමත් පෙන්නන්නම් මගේ බර වැඩි කරගෙන ඉන්නවලකෝ. කවද්ද මේ ආත්මද ලබන ආත්මද? මට නම් හිතා ගන්නත් බෑ. ඔයා බර අඩු කරගන්න දුවනවා. මම බර වැඩි කරගන්න දුවනවා. එකම එක්සයිස් එකෙන් කොහොමද අනේ එක්කෙනෙක්ගේ බර අඩු වෙන්නේ අනිත් එක්කෙනාගේ බර වැඩි වෙන්නේ? මට නම් තේරෙන්නේ නැහැ. මේ ඕවා හිත ඉන්න වෙලාවක් නෙමෙයි. ඔන්න ඔය ඉස්සරහට දුවනවා. මේ බල්ලෝ ටික අපේ පස්සෙමනේ. එන පොට නම් හොට නෑ චූටියෝ. දුවමුද? දුවමු. ඒයි දුවමු. අනේ මේ බලන්න ටිකක් වෙලාට අපේ පස්සෙන් මේ නවතියි. අයියෝ. අයියේ. හරයි. අයියෝ. මේ කෙසෙල් කෑවම බර වැඩි වෙනවලු. ඔය විදියට කියොත් බර වැඩි වෙන්නේ ඔයාගේ නෙමෙයි අර ගහේ ඉන්න වඳුරගේ. පූල් එකේ වතුර නම් අඩු වෙලා ඔයාගේ බර නම් නෙමෙයි. නැති ඇති මට නම් තව කන්න බෑ මාටියෝ. ජූතකයක් වගේ බඩ පැලෙයි. අනේ මේ සමෝසා දෙකක් කෑවට බඩ පැලෙනවද? ඕම නම් කාලා හරියන්නේ නෑ පුතේ. මහත් වෙන්න නම් තව කන්න ඕන. ඔයාට මහත් වෙන්න ඕන නම් ෂූටින් මාටින් කියන විදිහට කන්නකෝ. ඔය විදියට කෑවොත් නම් ඉතින් බර අඩු වෙයි තමයි. මම නම් කියන්නේ ඉතින් ඔය දෙන්නකෝ වැඩ කරන නැති වැඩේ අත්හැරලා පාඩුවේ ඉන්න කියලා. අර බලන්නකෝ මාටින් දවසකට කිලෝ කීයක් අඩු කරගන්නවද කියලා. සූටින් ඔයා මහත් වෙන්න කිලෝ කීයක් වැඩි කරගත්තද කියන්නකෝ බලන්නකෝ වගේ බඩේ හැටි. කෝ මහාචාර්යතුමා ඉන්නවද? හපුච්චි මොකද මාටින් ඔයා මේ තව ටිකක් කෙට්ටු වෙන්න හදන්නේ? මොකද උනේ? එතකොට ෂූටින් ඔයාටත් තව ටිකක් පොඩි වෙන්න උවමනාවක් ආවද? අනේ හපුච්චි විහිළු කරන්න එපා. මං විහිළු කරන තත්ත්වක නෙමෙයි ඉන්නේ. මට බින්දුවක් බර අඩු කරගන්න බැරුව ගියානේ. මොකක් හරි කරන්නකෝ. මොනවරි කරන්න මහාචාර්යතුමා මොනවරි කරන්න. කොයිතරම් කෑවත් මගේ ඇඟේ බර පොඩ්ඩක්වත් වැඩි වෙන්නේ නැහැ නේ මොනවරි කරන්න. කොටින්ම මං අර සමෝසා ජරාවත් කෑවා. ඒ වුණත් මුකුත් උනේ නැහැ. මහාචාර්යතුමා හරි දුකෙන් ඉන්නේ මම. බර බින්දුවක්වත් අඩු වෙලා නැහැ. පාරේ දුවන් යනකොට බල්ලෝ පස්සේ ගලවනවා. පූල් එකට පැන්නාම පූල් එකේ වතුර අහකට යනවා. අයියෝ ඕකට ඔය දෙන්නට තියෙන ප්‍රශ්නේ. මේ තියෙන්නේ ඒකට හොඳ උත්තරේ. මං ඔය දෙන්නටමයි මේක කල්පනා කරලා හැදුවේ. නැගලා බලන්නකො පොඩ්ඩක් මොකද වෙන්නේ කියලා. අනේ මහාචාර්යතුමා වෙන මේක වැඩිනවා බාබා. මටින් කිව්වා එයාව බේරගන්න කියලා. ඒකේ තේරුම තමයි එයාට කලින් මම බේරෙන්න ඕනේ කියන එක. මං කරන්න ඕනේ නැත්තම් විනාශයි. මාටියෝ නවතින්න. අනේ නවතින්න. අයියෝ බේරගන්න. මාටියෝ නවතින්න මාටියෝ. මෙන්න එක වාර උඩිනුත් යනවා. මේ මාටියෝ. අපේ අම්මා මගේ කොන්ද කඩලම දැම්මා. අයියෝ අම්මා. අයියෝ
මගේ කොණ්ඩ කඩලා ගියාද කොහෙද බලන්න. අයියෝ මේ මාටියෝ ඔයා මොකටද ඔච්චර වේගෙන් ඕකේ දිව්වේ? ඔයාගේ වැරද්ද හින්දානේ මම දිව්වේ. හරි හරි දැන් ඉතින් කේන්ති ගන්න එපා යාළුවා. මෙන්න මේ පෙති දෙක ගන්නකෝ. ওই පෙති දෙක ඔයා ගත්තාම ඔයාගේ බර අඩු වෙනවා. ඒ වගේම ඔයාගේ බර වැඩි වෙනවා. අද්දුටි ප්‍රත්‍යක්ෂයි අරගන්න. අනේ මාත්‍යාතුමා දන ගහලා වඩින්න හිටනවා. මේ මොකද්ද මේ කරලා තියන්නේ? මගේ ඇඟ සේරම හොදලා ගිහිල්ලා වගේ නැති වෙලා ගිහිල්ලා. මං කිව්වේ එහෙම කරන්න කියලාද? මොකද්ද මේ කෙරුව අපරාධේ? මහාචාර්යතුමා මොකද්ද මේ කරපු අපරාධේ? මම නිකන් පුෂූරෙක් වගේ මහත් වෙලා මගේ බර හොඳටම වැඩි වෙලා මොකද මේ? අපි වායි පවිත්‍ර හදලා දෙනවා. අනේ මට පොඩි වෙලාවක් දෙන්න යාළුවනේ. මිනිත්තුවක් දෙන්නකෝ. මම මොකද කරන්න පුළුවන් කියලා බලලා කියන්න. අනේ මගේ චේතනාව කොච්චර හොඳ වුණත් ඒගොල්ලන්ගේ ක්‍රියාව පොඩ්ඩක් අවුල් වගේ. මහත්තුරු දෙන්න මොනවද ඕනේ? කවුද කියලා අහන්නේ අපි අඳුර ගන්න බැයිද? මොනවල් දෙක නම් ටිකක් පුරුදුයි වගේ තමයි. ඒ කොහෙද දැක්කේ කියලා නම් මට මතක නෑ. මේ ඉන්නේ මාටින් මේ ඉන්නේ ෂූටින් ඇයි මොකෝ? මෙයා මාටින් මෙයා ෂූටින්. අප්පච්චි මේ මොකද්ද සිද්ධ වුනේ? මහාචාර්යතුමාගේ වැඩ ඉන්න තමයි අපි දෙන්න මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. අයියෝ ඕකමට සුළු දෙයක්. ඕකමට සුළු දෙයක් නේ. කෙට්ටු අය මහත් කරන්නත් පුළුවන්. මහත් අය කෙට්ටු කරන්නත් පුළුවන්. ඒවැ ක්‍රමසා විදි තියෙන්නේ මේ ජෝන් ගාව විතරයි. තේරුණාද? එකම දෙයයි කරන්න තියෙන්නේ. මාටියට අල්ලගෙන 100ක් ගහනවා. එතකොට එයා මහත් වෙනවා. සූටියට පයින් එකක් ගහනවා බිම දිගේ රෝල් වෙන්න. ෂා ලොක්ක ෂා හරිම ලස්සන කවියක් නේ නේද පොඩියෝරු? ඔය කවි කීම නවත්තලා මාටියට අල්ලන් ගහනවා. මෙන්න තියෙනවා සමෝසා මේවා කාලා වැඩේ පටන් ගන්න. අයියෝ මම සුවඳනකොට මට කණ්ඩක් පිළියයිනේ. කොහොමද කන්නේ? ගහනවා බලන් ඉන්න නැතුව ගහනවා. මේ වගේ අවස්ථාවක් අපිට ආපහු හම්බ වෙන්නේ නෑනේ. ගහනවා. මොලා ගිහිල්ලා අන්නම සූටිය වල්ල ගන්නවා. ඉස්පට මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? ඔයා හිතන්නේ පතුණා. ඉන්ස්පෙක්ටර් මහත්තයා එනවා. ඉන්ස්පෙක්ටර් මහත්තයා එනවා. මේ අපිට හොඳට ගහන්න. ඉන්ස්පෙක්ටර් මහත්තයා අපිට ගහන්න අවසර දීලා තියෙන්නේ. ගහන්න හොඳට ගහන්න. හොඳට ගහන්න ඈ. එහෙනම් ඉතින් දුවමු. යමු. අපි මහාචාර්යතුමා හම්බෙලා මේක විසඳ ගන්න ඕන. සූටියෝ මාටියෝ මගේ අතීතයට මිත්‍රයෝ පොඩ්ඩක් මේ බලන්නකෝ. මේකෙන් පොඩ්ඩක් ගත්තාම ඔය දෙන්නටම ආයෙත් හිටපු තත්ත්වෙටම පත් වෙන්න පුළුවන්. දැන් ඉතින් දෙන්නව හිටපු තත්ත්වෙට ගන්න පුළුවන් බෙහෙත තියෙන්නේ මාගාව. දැන් මට ඕන විදිහට මේ දෙන්නව නටවන්න පුළුවන්. මගෙන් මේ බෙහෙත ගන්න හම්බ වෙන්නේ නෑ. දැන් ඉතින් ජෝන් ඩෝන් වෙන එක නවත්තන්න කාටවත් බෑ. ඒක ඔන්න මාව ඇවිල්ලා හම්බෙන්න. කවුරු හරි පුළුවන් කෙනෙක් දුවලා අල්ලගන්න. මට නම් මේ ඇඟත් එක්ක දුවන්න පණ නැහැ. මේ බටල ඇඟ උස්සගෙන කොහමද අනේ මං පස්සෙන් දුවන්නේ? ෂූටින් මෙහෙම කරන්න පුළුවන්නේ. ඔයාට පුළුවන්නේ බිම දිගේ රෝල් වෙවි යන්න. එතකොට හරියට පුළුවන් එයාගේ අඟුරු නැගලා රෝල් කරගෙන යන්න. ඔය දෙන්න ගිහිල්ලා පස්සෙන් ගල් රෝල නවත්තනවා. ලොක්කා මේ ඒ මොකක්ද ඒ උනේ? ලොක්කා ඔයා කොහෙද? ඒ මෝඩ තකතිරුවනේ කිසිම දෙයක් හරියට කරගන්න බැරිද? මගේ ඇඟ උඩ නැගගෙන ඉන්නේ නැතුව අයින් වෙනවා. අනේ සමාවෙන්න ලොක්කා. අනේ සොරි. පඩට ආදරේ නම් දුවනවා. බේඩ් බෝටලේ දෙනවද නැද්ද? දෙන්නේ කොහොමදවත් දෙන්නේ? පුළුවන් නම් ඇවිල්ලා අරගන්නවා. හා
මේ කවුද අප්පානි අප්පා මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ගෙනම ඉන්ස්පෙක්ටර් ලකී කොණ්ඩාමෝ මේ ලකීගෙන් බේරිලා යන්නේ කමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් කුමත්ම කරන්න බැරි වැඩක්. හොඳ හිටින් අපේ බේඩ් බෝටලේ දෙනවා නැත්තම් මෙතන මොනව වෙයිද දන්නේ බලමුකෝ මේ බේත ගන්න හැටි ඕන්න. මේ මොකද්ද ජෝන් ඔයා කෙලේ මොයි බෝතලෙම බිව්වා නේද? අයියෝ මේ මොකද්ද මේ වෙන්නේ යන්නේ මම බැලුමක් වද උනේ යනවා. අල්ලගන්න. දැන් බේඩ් ටික ඉවරයිනේ. දැන් ඉතින් මොන හරි කරලා අපි ආපහු ඒ තත්ත්වෙට ගන්න මෙහෙම කොහොමද ජීවත් වෙන්නේ? අනේ ෂූටියෝ මාටියෝ මගේ අතේ ජාත මිත්‍රයෝ මංගව ඔච්චරමයි තිබුණේ. දැන් කරන්න දෙයක් නෑ. ඕක හදින හැටි මට මතකත් නෑ. අදාට අරන්නේ අල්ලගන්නවා